ඔන්න අද මම ඔයාට කියලා දෙන්නේ පැලෑටිවල වැඩිම සඳහා බලපාන සාධක මොනවද කියලා. ඉතින් දුවේ පුතේ, පැලෑටිවල වැඩිම සඳහා විවිධ සාධක බලපානවනේ. ඉතින් මේ සාධක මොනවද කියලා අද මම ඔයාට සරලව කියලා දෙනවා. අපි මුලින්ම බලමු පැලෑටියක වැඩිවීමට බලපාන සාධක මොනවද කියලා. බලන්න මේ ඔයා දන්නවද කියලා. පළවෙනි සාධකය ජලය. දෙවැනි සාධකය හිරු එළිය. හිරු එළියත් පැලෑටියක් වැඩිවීමට අවශ්‍යයි. ඒ වගේම සරුපස. ඒ වගේම දුවේ පුතේ, පැලෑටියක් වැඩිවීම සඳහා වාතයත් අපිට අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඔන්න මේ ඔක්කොමත් එකම දුවේ පුතේ, පැලෑටියක් වැඩිවීම සඳහා ඉඩකඩත් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ, ඔන්න අද මම ඔයාට ශාකයක වැඩිවීමට ජලය අත්‍යවශ්‍ය බව හඳුනා ගැනීම සඳහා කරන්න පුළුවන් පරීක්ෂණයක් ගැන කියලා දෙනවා. මේකට දුවල පුතාලට ඕනි වෙන්නේ සමාන ප්‍රමාණයේ පැලෑටි දෙකක්. ඔන්න දුවල පුතාලා මේ වගේ පැලෑටි දෙකක් අරගෙන A සහ B ලෙස නම් කරගන්න. ඔයාට පුළුවන් සතියක් පුරාවට, එහෙම නැත්නම් දින 7ක් තුල මේ A කියන පැලයට පමණක් ජලය දමන්න. හැබැයි B කියන භාජනයේ තියෙන පැලයට නම් ඔයා දින 7 පුරාවටම ජලය දමන්න එපා. අපි ඒ පැලයට වතුර දැම්මා. ඒ පැලය නිරෝගීව වැඩිලා තියෙනවා. හැබැයි B පැලයට අපි දින 7ක් පුරාවටම වතුර දැම්මේ නෑනේ. හැබැයි ඒ පැලය මැලවිලා ගිහිල්ලා තියෙනවා. එහෙමනම් දුවේ පුතේ, අපිට ඉගෙන ගන්න පුළුවන් දේ තමයි ශාකයක් වැඩිවීම සඳහා අනිවාර්යෙන් ජලය අත්‍යවශ්‍ය වෙන බව.